ඒගොල්ලන්ගේ බදු ගෙවන්න තියෙන අවසාන දවස තමයි 2025-26ට සැප්තැම්බර් 30 වෙනිදා. මූල්‍ය වර්ෂය අප්‍රේල් 1 වෙනිදාන් පටන් ගත්තාම ඒක ඉවර වෙන්නේ මාර්තු 31යි. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා පටන් ගත්ත එක 31යි 3යි 2026ට ඉවර වුණා. දැන් මේ දවස්වල අනිවාර්යෙන් මුළු ප්‍රකාශන ටික අරගස්සලා ගෙවුම් ටික ෆයිනලයිස් කරලා ඉතින් ඉක්මනටම විගණකවරුන්ට ලබා දෙන්න ඕනේ විගණනය කරන්න. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ SME සෙක්ටර් එක, ස්මෝල් ඇන්ඩ් මීඩියම් සෙක්ටර් එක, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉතිහාස සුළු පරිමාණ ගත්තහම ඒගොල්ලන්ගේ බදු ගෙවන්න තියෙන අවසාන දවස තමයි 2025-26ට සැප්තැම්බර් 30 වෙනිදා. සැප්තැම්බර් 30 2026. එදාට දැනගන්න ඕනේ මේ හැම ව්‍යාපාරිකයෙක්ම කොච්චරක් ඒගොල්ලෝ බදු ගෙවන්න ඕනේ කියලා. එහෙනම් ගිණුම් අනිවාර්යයෙන් සැප්තැම්බර් මාසේ 30 වෙනිදා කලින් විගණනයට භාජනය කරලා විගණන accounts ගන්න ඕනේ. ඒතකොට ඒකේ බෝඩ් එක ඉන්නවා, ඒගොල්ලන්ගේ decision makers-ලා ඉන්නවා, directors-ලා ඉන්නවා. සමහර ආයතනවල ඩිරෙක්ටර්ස්ලාම තමයි ෂෙයාර්හෝල්ඩර්ස්ලා ඒගොල්ලන්ට තීරණ ගන්න හැකියාව ලබා දෙන්න ඕනේ. මොකද අපි ගිය අවුරුද්දේ කාර්තු වශයෙන් බදු ගෙවාගෙන ආවා. මේ 15 වෙනිදා මේ අවුරුද්දේ අපි ගෙවුවා අවසාන 4 වෙනි කාර්තුව. දැන් ඉතුරු ටික බලන්න ඕනේ. අර කාර්තු 4 ගෙවුව බදු වලට අමතරව අපි තව බදු ගෙවන්න තියෙනවද නැද්ද කියන එක මේ කිනුම් මේ නිසා සැප්තැම්බර් 30 වෙනකොට අවසන් කරන්න ඕනේ. මොකද අපි දාට තියෙන ෆිගර් එකට අපි බදු ගෙවනවා. ඊට පස්සේ අපි මේ බදු වාර්තාව සමග ගිණුම් කටයුතු එකතු කරලා නොවැම්බර් 10ට කලින් අපි දේශීය ආදායම් විභාග කේන්ද්‍රයට ගිණුම් ටික සහ බදු වාර්තාව ඉදිරිපත් කරනවා. නොවැම්බර් 10 තමයි අවසාන දවස. ඉතින් සෑම ව්‍යාපාරයකටම සැප්තැම්බර් 30 නොවැම්බර් 30 කියන දවස් දෙක ඉතාම වැදගත්. ඒ නිසා මම ලැයිස්තුගත සමාගම් වලට දැන් නැතුව මම කියන්නේ ඒ ලැයිස්තුගත සමාගම් නොවන හැම සමාගමක් විසින්ම සැප්තැම්බර් 30ට කලින් තමන්ගේ ගිණුම් කටයුතු අවසන් කරලා අධ්‍යක්ෂකවරුන්ට පවරන්න ඕනේ තීරණ ගන්න. ඒ තියෙන බදු ප්‍රමාණය කොච්චර බදු ගෙවන්න තියෙනවද ඒකට මුදල් පරිපාලනය කරගන්න ඕනේ. ඒ අනුව බදු ප්‍රමාණය ගෙවන්න ඕනේ සැප්තැම්බර් 30 කලින්.